හොඳින් නේද? මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. පහුගිය අඟහරුවාදා දවසේ උදේවරුව කොහොමද ගෙවුනේ කියලා තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනාවේ. මගේ මේ ඩිස්පෙන්සර් එකට දාලා තිබුණු විම් ලික්විඩ් ටික ඉවරලා තිබුණා. ඉතින් මම මේ සූදානම් වෙන්නේ ඒක රීෆිල් කරගන්න. විම් තියර දාලා මේ ඩිස්පෙන්සර් එක පුරවලා තියාගත්තාම මට හරිම පහසුයි. මොකද පිකන් කෝප්පෙම හොද ගන්න ලේසියෙන්ම මට පුළුවන් මේ විදියට මේක පුරවලා තියාගත්තාම. දැන් ඉතින් මේ වැඩෙත් ඉවර කරලා මට තියෙනවා මගේ ඔලිව් ඔයිල් දාලා තියෙන ස්ප්‍රේ බොටල් එක රීෆිල් කරගන්න. ඉතින් ඒ වැඩෙත් මම මේ වෙලාවෙම කරනවා. මොකද ඒ දේවල් කරලා තියාගත්තාම උයන වෙලාවට මට හරිම පහසුයි. ඒක උයන වෙලාවටම කරගන්න ගියොත් ඉතින් කරදර වෙනවානේ. ඒ නිසා ඉතින් ඒ දේවල් ඉවර වුණාම කල්ැතුවම මේ පුරවලා තියා ගන්න ඕනේ. දැන් ඉතින් මම සූදානම් වෙන්නේ මේ වැඩේ කරන්න. මේ විදියට ඉතින් මම ඔලිව් ඔයිල් ටිකත් ස්ප්‍රේ බොටල් එකට දාලා ඒකත් මම කල්ැතුවම සූදානම් කරලා තියා ගන්නවා. මේ වගේ දේවල් ඉතින් අපිට ඉඩක් ලැබෙන වෙලාවක කරලා තියාගන්න එක කිචන් එකේ වැඩ කරනකොට අපි හැමෝටම ලොකු පහසුවක්. මේ විදිහට පිඟානක් තියලා තමයි මම මේ ස්ප්‍රේ බොටල් එකට ඔලිව් ඔයිල් දාගත්තේ. එතකොට ඉතින් හැලුණත් පිඟානට හැලෙන්නේ. ඒ නිසා මම මේ විදිහට ස්ප්‍රේ බොටල් එකත් රීෆිල් කරගෙන ඒකත් මම අයින් කර ගන්නවා. ඊයේ හොදලා දාලා තිබුණු කිචන් ටවල් ටික මම මෙන්න මේ විදිහට මගේ පුංචි මේ පෙට්ටියේ අවසර ගන්නවා. මේ විදිහට අපේ කිචන් එකේ තියෙන දේවල් වලට වෙනම ස්ථානයක් සකස් කරලා තිබ්බහම ඒ දේවල් පාවිච්චි කරන්න ගද්දි අපිට හරිම පහසුයි. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට මගේ ළඟ තියෙන පොඩි කිචන් ටවල් ටික මෙන්න මේ පුංචි පෙට්ටියේ මම අසුරගෙන තියාගෙන ඉන්නවා. මයික්‍රෝ ෆයිබර් රෙදි කෑලි කීපයක් වගේම පරණ ඇඳුමක රෙදි කෑලි කීපයකුත් මම මේ පෙට්ටිය අසුරලා තියාගෙන ඉන්නවා. ඒ දේවල් මට පාවිච්චි කරන්න පුළුවන් මගේ කිචන් එකේ බඩු පිහිට ගන්න ඒ වගේ දේවල් වලට. මෙන්න මේ වගේ කිචන් ටවල් මම තියාගෙන ඉන්නේ අත පිහිට ගන්න. ඒ වගේම මෙන්න මේ නිල් පාට වගේ රෙදි කෑල්ල මම තියාගෙන ඉන්නේ එළවලු වගේ දේවල් මේ බඩු හැම සමහරක් විට හොදපුවා හැම වේලෙන්න වතුර බේරෙන්න මෙන්න මේ කෙල්ල තමයි මම තියාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දේවල් වෙන් කරලා මේ බොක්ස් එකේ මම ඉතින් අසුරගෙන මගේ මෙන්න මේ රාක්කේ උඩින් තියා ගන්නවා. ඒ විදිහට තමයි මම මේ පෙට්ටිය අසුරගත්තේ. මේ දේවල් ඉතින් මම මේ විදිහට අසුරගෙන පිළිවෙලට තියා ගන්නවා. දැන් ඉතින් මේ වැඩේත් කරලා ඉවර වෙලා මම සූදානම් වෙන්නේ ගෙදර අස් කරගන්න. මම දැකලා තියෙනවා ගොඩාක් දෙනෙක් යාලා නැගිටිනකොටම එයාලගේ ඇඳ අස් කරලා තමයි නැගිටින්නේ. ඇත්තටම මට නම් එහෙම පුරුද්දක් නැහැ. මම ඉතින් මගේ කිචන් එකේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා තමයි ගෙදර වැඩ පටන් ගන්නෙ. ඉතින් මෙන්න මේ විදියට ඇඳේ එක ඉරක්වත් නොතිබෙන්න ලස්සනට බෙඩ් ෂීට් එක එලලා අසුර ගන්න එක තමයි මම ගොඩාක් ආසාවෙන් කරන්නේ. දැන් ඉතින් මෙන්න මේ විදියට ලස්සනට මගේ ඇඳ මම සකස් කරගත්තා. සඳ දවස කියන්නේ මම්මගේ ගෙදර ඩීප් ක්ලීන් කරන දවසනේ. ඉතින් ඊයේ මම මේ බෙඩ් ෂීට් හොදලා දැම්මා. ඒ ටික ඉතින් මෙන්න මේ විදියට අද මම නමලා අල්මාරිය අසුර ගන්න තමයි යන්නේ. මේ දවස්වල ඉතින් මේවා වේල ගන්න නම් කිසිම අපහසුයක් නැහැ. හොඳට අවුව පායනවනේ. මේ දවස්වල වෙනදට වඩා කලින් ඉර පායනවා. ඉතින් මට ඉතින් මේ දේවල් කලින්ම හොදලා දාලා හොඳට අවශ්‍ය වෙනකොට වේල ගන්න පුළුවන්. ඉතින් උදේ පාන්දර හොදලා දැම්මට මේ රෙදි ටික අවශ්‍ය වෙනකොට වේලලා තිබුණා. අද උදේ තමයි ඉතින් මම මේ ටික මේ විදිහට නමලා අල්මාරියට දාගන්න සූදානම් වෙන්නේ. දැන් ඉතින් මම ඒ වැඩෙත් මෙන්න මේ විදිහට ලස්සනට කරගත්තා. මට හීනයක් වෙලා ඔබේ ආදරේ සිත තාම දන්නේ නෑ මායිද පෙම් කලේ සඳරාජිනේ නුබයි මගේ හද මන්දිරේ සදා වෙනස් නොවේ මගේ ආදරේ. මේ දවස්වල රස්නේ හැම ටිකක් වැඩි නිසා අපේ ස්නෝවි ස්නූපී දෙන්න ටිකක් අපහසුයෙන් තමයි ඉන්නේ. එයාලට ගොඩාක් රස්නේ දැනෙනවා මේ දවස්වල.
අපේ ස්නෝවි නම් ඉතින් කොහේ හරි තැනකට වෙලා නිදාගෙන ඉන්න තමා බලන්නේ. අපේ ස්නූපි නම් ඉතින් එයාට ඕනි හැම වෙලේම රස්නේ තිබුණත් ඉතින් මේ විදිහට එළිය බලාගෙන ඉන්න. දැන් ඉතින් රෙදි ටිකක් නමලා එහෙම ඉවර වෙලා මම ඉතින් මේ විදිහට ගෙදර අස් කරලා අතු ගන්න තමා සූදානම් වෙන්නේ. මේ දවස්වල උදේම වැඩ කරත් අපේ පැත්තට නම් ගොඩාක් රස්නේ දැනෙනවා ටිකක් ඉතින් අපහසුයි වැඩ කරනකොට. දැන් ඉතින් ගෙදර එහෙම අස් කරලා අතු ගාලා ඉවර වෙලා අද උදේට කන්න මං එළවලු බත් ටිකක් මේ විදිහට හදාගත්තා. මොකද ඊයේ දවල්ට යපු මාළු ඉතුරු වෙලා තිබුණා. ඒ ටික මම ෆ්‍රිජ් එකේ දාලා තමයි තිබුණේ. ඉතින් මට හිතුණා අද උදේට කන්න එළවලු බත් ටිකක් හදාගෙන මේ විදිහට ඊයේ ඉතුරු වෙලා තිබුණු මාළු ටික රත් කරලා ගන්නවා කියලා. ඉතින් ඒ ටිකත් ඒ විදිහට රත් වෙන්න තියලා මම ඉතින් ඉඳුල් භාජන ටිකත් මේ විදිහට හොදලා අයින් කරගත්තා. උදෙන්ම නැගිටලා ගෙදර වැඩ ටික කරගත්තාම හරිම පහසුයි දවල් කාලේ ටිකක් නිදහසේ ඉන්න පුළුවන්. දැන් ඉතින් මම මේ විදිහට ඉඳුල් භාජන ටිකත් හොදලා අයින් කරලා තියා ගන්නවා. දැන් ඉතින් මේ විදිහට උදේ කෑම ටිකත් ලෑස්ති කරගෙන 9:00 විතර වෙනකොට තමයි උදේ කෑම ගත්තේ. කොච්චර උදෙන් කෑම හදාගත්තත් ඉතින් මම නම් උදෙන්ම කෑම කන්නේ නැහැ. ඒක මට පුරුදු වෙලා කොහොමත් මට උදේ කෑම කනකොට 9 පහු වෙනවා. උයාගත්ත එළවලු බත් ටිකත් එක්ක මාළු ටිකක් එහෙම දාගෙන උදේ කෑම මම ඉතින් ගත්තා. උදේ කෑම එහෙම කාලා ඉවර වෙලා 11:00 විතර වෙනකොට ඉතින් තේ එකක් බොන්න ඕනි කියලා හිතුණා. තේ බොන්න ඉතින් ගෙදර මොකුත් තිබුණේ නැති නිසා මහත්තයා කිව්වා කඩෙන් මොන හරි අරගෙන එන්නද කියලා. මොකද තේ බොන වෙලාවට ඉතින් මම කැමති මොන හරි කන්න. ඉතින් මම කිව්වා මොකුත් කඩෙන් ගේන්න ඕනේ නැහැ. පෑන් එකේ පොඩි කේක් එකක් හදාගමු කියලා. ඉතින් ගෙදර තිබුණු රටින්දි ටිකක් එහෙම දාලා මෙන්න මේ විදියට පොඩි කේක් එකක් හදාගෙන කෝපි දෙකකුත් හදාගෙන අපි දෙන්න බිව්වා. ඉතින් මෙන්න මේ විදියට තමයි අඟහරුවාදා දවස මගේ උදේ වරුව ගෙවුනේ. අද ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයා මගේ වීඩියෝ බලන අලුත් යාළුවෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් නැවතත් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.